ඒ කියන්නේ 100%යි සක්සස් රේට් එක. ඒ වගේ හරි. එහෙම 100%ක් සක්සස් රේට් එකක් තියෙන එක්කෝ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිමේෂ් ඩෙල්රුක් මහත්තයත් එක්කයි අපි කතා කරලා ඉන්නේ. ෆින්ලන්තයට එන්න බලාපොරොත්තු වෙනවා නම් එමෙ කියන්නේ ලෝකේ සතුටින්ම මිනිස්සු ජීවත් වෙන රටට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔබ තෝරා ගන්න ඕනේ ඒජන්තවරයා කවුද? ඇයි එඩ්කෝ තෝරගන්න ඕනේ? අපි කතා කරන්නේ ඒ ගැන. එතකොට මේ අයගෙන් ආපු අය දැන් මොකද කරන්නේ? මේ එහෙම කෙනෙක් එඩ්කෝ ගැන කියන කතාව. අපි ෆින්ලන්තයට ආවේ 2023 2023 ෆින්ලන්තයට එන්න කලින් අපි ජීවත් වුණේ කතාර්වල. කතාර්වල ජීවත් වෙනකොට අපිට උවමනාව තිබ්බා විශේෂයෙන්ම මට මගේ උසස් අධ්‍යාපනය හදාරන්න ෆින්ලන්තයට එන්න. එතකොට තමයි අපිට එඩ්කෝ ආයතනය හම්බ වුණේ. එඩ්කෝ ආයතනය මගින් අපිට තාල අත්වලක් හම්බ වුණා ෆින්ලන්තයට එන ගමනට. මගේ වයිෆ්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අපි ෆින්ලන්තයට එනකොට මටත් වයිෆ් එක්කම ඩිපෙන්ඩන්ට් වීසා දාලා මේ රටට ආවා. ඇවිල්ලා ඇත්තටම මාස 3ක් විතර කෙටි කාලයක් තුළ මට පෞද්ගලික ආයතනයක රස්සාවක් හම්බුණා. ඒ අතරතුරේ ඉක්මනටම වර්ක් වීසා වලට මම මාරු වුණා. මාරු වෙලා දැන් මම දිගටම ඒ රස්සාව කරගෙන යනවා. මගේ වයිෆ් උසස් අධ්‍යාපන කටයුතු එයා කරගෙන යන අතරතුරේ සියලුම වැඩ කටයුතු වලට අපිට එඩ්කෝ ආයතනයේ ඩිල්රුක් ඇතුළු එයාලගේ මුළු ටීම් එක ගොඩාක් ලොකු සහයෝගයක් දුන්නා. අපි ඒගොල්ලන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට මෙච්චර දුරට අපේ වැඩ කටයුතු කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න උදව් කළා. මගේ මේ වසර අවසානයේ මගේ බැචලර් එක ඉවර වෙනවා. ඒ අතරතුරේ මම දැනට part time job එකක් කරනවා. ඉතින් ඇත්තටම අපි තාමත් ස්තුතිවන්ත වෙනවා අද අපි මේ හැන ගැන ඒත් එක්කම අද වෙනකල් දිල්රුක් අපිට ලබා දෙන සහයෝගය. එඩ්කෝ ආයතනයෙන් ෆින්ලන්තයට ඇවිල්ලා මේ වෙද්දී ෆින්ලන්තයේ අධ්‍යාපනය ලබන ඒ ගමන සාර්ථක කරගත්ත අය එඩ්කෝ ගැන කියන කතාව මේ අය ශිෂ්‍යයෙක් විදිහට මේ රටට එකතු කරගෙන ආපු